සතරතුම තාක්ෂණ ඉදිරියට ගමන කම්පියුටර් එකේ ඊළඟ වීඩියෝට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද කතා කරන්නේ කොහොමද ෆයිල් රිකවරි කරන්න කියලා. ඉතින් පළලා ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එකක් දාලා ඇති. ඒකට ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න මම දීලා තියෙන software එක. ඉතින් අපි බලමු කොහොමද අපි හදන ෆයිල් රිකවරි කරන්න කියලා. ඉතින් මම පළලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක වලින් මෙන්න මේ software download කරන්න දෙකවා. මේක ඉතින් ඔයාලා නෝඩ් එක ක්ලික් කරලා මේක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ software එක ඕපන් වෙන්නේ. ඉතින් ඔයාලා මෙතන බටන් එකක් තියෙනවා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේක පළවෙනි බටන් එක ක්ලික් කරලා ඔයාලා මෙතන මෙන්න මේ ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මේක ඉංග්‍රීසි වලින් තියෙන මේක මේ විදිහට ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක දාලා තුන්නු මේක මම දැනට බේස් දෙලා ඊට පස්සේ මේක මෙතන තියෙන ඔටෝ ට්‍රැක් කියන. ඉතින් ඔටෝ ට්‍රැක් කරනවා මේක සල්ලි දීලා ගන්න software එකකින් නම් මේක ට්‍රැක් කරන්න ඕනේ. ඉතින් ඔටෝ ට්‍රැක් කියන එක ට්‍රැක් දීලා මේක ඔටෝ ට්‍රැක් කරගන්න පුළුවන්. අර මෙතන වගේ Windows XP එක දාන්න නැත්නම් XP වලට ජෝඩ් එක දාලා බටන් එක ක්ලික් කරලා මේක ඔටෝ ට්‍රැක් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ට්‍රැක් කරලා ඉවරයි. දැන් මෙතන දීලා අපි මේක ක්ලෝස් කරගමු. ඉතින් ඔයාලට ඉන්ස්ටෝල් කරලා පස්සේ මෙන්න මේ icon කියන icon එක එලා දීලා ඔයාලට මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. ඉතින් ඕපන් කරලා පස්සේ ඔන්න pen drive එක ගහනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට මේකේ pen drive එකේ කිසිදු ෆයිල් එකක් මොකුත් නැහැ. ඉතින් ඔයාලට මෙන්න මේ ෆොටෝ එක pen drive එකට ගෙනත් දානවා. ඊට පස්සේ මේ සම්පූර්ණයෙන් මම ඩිලීට් කරනවා කම්පියුටර් එකෙන්. පස්සේ රීසයිකල් බින් එක අයින් කරලා දානවා. රීසයිකල් බින් එකත් නැහැ. දැන් තියෙනවා pen drive එකේ විතරයි. දැන් මම ඔයාලට pen drive එක අර පෙන්නනවා ෆොටෝ එක. මෙන්න මේ ෆොටෝ එක. ඉතින් මම pen drive එක ඩිලීට් කරනවා. permanent delete එකක් දීලා ඊට මේ ඕවර්නෝල් රිකවර් software එකේ මෙතන next යන පුළුවන්. ඊට පස්සේ ඔයාලට මොන ෆයිල් type එකද කියලා තෝරලා දෙන්න පුළුවන්. ඉතින් මම දැනට pictures එකක් දීලා next කරනවා. ඉතින් ඔයාලට මෙතන location එක තෝරලා දෙන්න පුළුවන්. ඉතින් I am not sure ගැන මොකද කියලා දන්නේ නැහැ. ඉතින් ඔයාලට media card වල iCloud වල වෙන්න පුළුවන්. ඉතින් මම දැනට location එකක් දෙනවා. location එක දෙනවා මගේ pen drive එක. pen drive එක දීලා okay දෙනවා. ඊට පස්සේ ඔයාලට next කරන්නේ මේ DP scan කියලා තියෙනවා. enable DP scan. ඉතින් ඒක කරන්න ගැඹුරටම scan කරන එක. අපිට ගැඹුරටම scan කරන්න නැහැ. අපි දැනට start දීලා බලමු. ඉතින් ඔයාලට වෙන්නේ නැති මෙන්න අපි මහපු folder එක තියෙනවා. ඉතින් අපිට මෙතන switch advanced mode එකක් යන්න පුළුවන්. ඉතින් එතනත් වෙන්නවා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන මේ ටික් එක දාලා recover කියන එක දෙන්න. ඉතින් අපි ආයේ desktop එකටම recover කරමු. ඊට පස්සේ අර වෙන්නේ නැති recover වුණා කියලා. දැන් බලමු මේ තියෙන්නේ අපි delete කරා file එක. නැවත එලා. ඉතින් මේ විදිහට තමයි file එකක් recover කරලා ගන්නවට GB ගණන් තුනක් මේක recover කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා තුන අපේ YouTube channel එක subscribe කරලා Facebook page එක like එකක් දාලා වගේ යාළුවොත් ඇති යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරලා අපිත් එක්ක set වෙන්න කියලා ආරාධනා කරනවා. අපි මේ වීඩියෝ එක හදනවත් වෙනවා. ඔයාලට සුබ දවසක්.